ආයුබෝවන්. අද අපි ප්‍රත්‍යවේක්ෂණ සටහන් ඇසුරින් සුවිශේෂී ගැටලුවක් හඳුනා ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු. ප්‍රත්‍යවේක්ෂණ සටහන් පදනම් කර ගනිමින් ගැටලු ශේෂ්ත්‍ර තෝරා ගැනීමේ සිට මාතෘකාව නිර්මාණාත්මකව සකස් කර ගැනීම දක්වා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තියෙනවා. ඒවා අපිට පහත ආකාරයට දැක්විය හැකියි. ගැටලු ශේෂ්ත්‍ර හඳුනා ගැනීම, එක් ශේෂ්ත්‍රයක් තෝරා ගැනීම, එම ශේෂ්ත්‍රය යටතේ සුවිශේෂී ගැටලු හඳුනා ගැනීම, එක් සුවිශේෂී ගැටලුවක් තෝරා ගැනීම, ගැටලු ප්‍රකාශය ලිවීම, මාතෘකාව සකස් කිරීම සහ නිර්මාණශීලීව මාතෘකාව සැකසීම. අපි මේ ඔස්සේ වැඩිදුරටත් කරුණු සාකච්ඡා කරමු. ඔබ පාඩම් 20ක් හෝ 25කට අදාළව ප්‍රත්‍යවේක්ෂණ ජර්නල් සටහන් ලියූ පසු ඒවා නැවත කියවන විට ප්‍රධාන ගැටලු ශේෂ්ත්‍ර කිහිපයක් හඳුනාගත හැකි වනු ඇත. උදාහරණ ලෙස පාඩමට අවධානය යොමු නොකිරීම, විනය නීති කඩ කිරීම, පෙළපොත් ඵලදායීව භාවිතා නොකිරීම, අදාළ අභ්‍යාස නොකිරීම, කණ්ඩායම් ක්‍රියාකාරකම් වල නිරත නොවීම, අක්ෂර ලිවීමේ දුෂ්කරතා, කියවීමේ දුෂ්කරතා, ගණිත සංකල්ප සම්බන්ධ ගැටලු, මතක තබා ගැනීමේ ගැටලු, පාසල් නොපැමිණීමේ ගැටලු වැනි බොහෝ දේ අපිට හඳුනාගත හැකි වෙනවා. එහිදී එක් එක් ප්‍රධාන ගැටලු ශේෂ්ත්‍රයට අදාළව වර්ණයක් යොදා ගනිමින් ඒවා හයිලයිට් කර ගැනීම, එනම් ඉස්මතු කර ගැනීම සිදු කරගත හැකියි. ගැටලුව සාක්ෂි සහිතව හඳුනාගත් බවට අපට ඡායාරූප මගින් මෙම උදාහරණද වාර්තාවට ඇතුළත් කිරීමට මෙම පියවර වැදගත් වෙනවා. එසේ හඳුනාගත් ප්‍රධාන ගැටලු ශේෂ්ත්‍ර පහත ආකාරයේ වගුවකින් අපට ඉදිරිපත් කළ හැකියි. ගැටලුව සුවිශේෂීව හඳුනා ගැනීමේදී ඉහත වගුවේ ශේෂ්ත්‍ර වලින් එකක් තෝරා ගැනීම සිදු කළ යුතු වේ. එහිදීද ප්‍රධාන ගැටලු ශේෂ්ත්‍ර තෝරා ගැනීමට යොදාගත් ප්‍රත්‍යවේක්ෂණ ජර්නල් සටහන් ප්‍රමාණයම මෙහිදී යොදාගත යුතු වෙනවා. ගැටලුව සුවිශේෂීව හඳුනා ගැනීමට පහත ආකාරයේ ආකෘතියක් භාවිතය වඩාත් පහසු වේ. මෙය ඔබ කාර්යමූල පරීක්ෂණය සිදු කරන ආයතනය අනුව යම් යම් වෙනස්කම්ද සිදුවිය හැකියි. මෙම වගුව සම්පූර්ණ කිරීමේදී තමයි දෙවන වීඩියෝ එකේ අප සඳහන් කළ පරිදි එක් එක් සිසුන් පිළිබඳ සිද්ධීන් පිළිබඳ සුවිශේෂීව ලියාගත යුතුයයි මා පැවසුවේ. බොහෝ වේලාවට ගුරුවරුන් කරන වැරැද්දක් තමයි පළවෙනි තීරුවේ තෝරා ගන්නා ප්‍රධාන ගැටලු ශේෂ්ත්‍රයම අවසන් තීරුවේ සුවිශේෂී ගැටලුව වශයෙන් ලිවීම. ඇත්තටම ඒක වැරදි. අප මෙහිදී තෝරාගත් ප්‍රධාන ගැටලු ශේෂ්ත්‍රය නැවත කුඩා සුවිශේෂී ගැටලු වලට බෙදා වෙන් කළ යුතුයි. එය ප්‍රත්‍යවේක්ෂණ ජර්නලය උපයෝගී කර ගැනීම සිදු කළ යුතු දෙයක්. මෙම උදාහරණ මගින් ඔබට එය තවදුරටත් පැහැදිලි වනු ඇත. ප්‍රධාන ගැටලු ශේෂ්ත්‍රයේ සුවිශේෂීව හඳුනාගත් පසු අපි එයින් එකක් අපගේ ගැටලුවසේ තෝරාගත යුතු වෙනවා. මෙහිදී ප්‍රමුඛතාවයේ තීරණය කිරීමට නිර්ණායක කිහිපයක් යොදාගත හැකියි. ගැටලුව නිරීක්ෂිත වාර ගණන, ළමයාගේ විෂය ඉගෙනුමට ඇති කරන බාධා, ගුරුවරයාගේ ඉගැන්වීම් කාර්යයට ඇති කරන බාධා, පන්ති කාමරයේ අනෙක් සිසුන්ගේ ඉගෙනුමට ඇති කරන බලපෑම්, වෙනත් විෂයන් ඉගෙනුමට සිසුවාට අනෙක් සිසුන්ට ඇති කරන බලපෑම් ආදී ලෙස අපිට නිර්ණායක ඔස්සේ මෙය හඳුනාගත හැකි වෙනවා. මෙහිදී හඳුනා ගන්නා ලද සුවිශේෂී ගැටලුවල ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව වැඩිම වාර ගන්නා නිරීක්ෂිත ගැටලුවම තෝරා ගැනීම අනිවාර්ය වෙන්නේ නැහැ. නමුත් ඔබ එය තෝරා ගැනීමට මුල් වූ හේතුව පැහැදිලිව පර්යේෂණ වාර්තාවේ සඳහන් කිරීම වැදගත් වෙනවා. තව කිව යුතු විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි ඔබ තෝරා ගන්නා ගැටලුව පර්යේෂණයට ලක් කළ හැකි ගැටලුවක් වීම ඉතාම වැදගත්.